අද වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ ඉගෙන ගන්න වයසේ ඉන්න ඔයාලට. පාඩම් වැඩවලට උනන්දුවක් දක්වන ඔයාලා වෙනුවෙන්ම හදපු ඇප් එකක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේකෙදි එක එක ශ්‍රේණි වලට අදාළ පාඩම් ඉගෙන ගන්න, ඉගෙනගත් දැනුමෙන් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න, ඒ වගේම ඉගෙන ගන්න ගමන් කොයින්ස් එකතු කරගන්න. ඒ එකතු කරගත්ත කොයින්ස් වලින් එක එක අයිටම් ඔන්ලයින් ඕඩර් කරගන්න වගේ ගොඩක් දේවල් ඔයාට මේ ඇප් එකෙන් කරගන්න පුළුවන්. අපි එහෙනම් බලමු මොකක්ද මේ ඇප්ලිකේෂන් එක, කොහොමද මේක ගන්නෙ, කොහොමද මේ ඇප් එක පාවිච්චි කරන්න කියලා. ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ Play Store එකට ගිහිල්ලා මෙන්න මේ Study Buddy කියන මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න එක. ඊළඟට ඔයාලට පුළුවන් මෙතනින් මේ ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන්. මෙතන sign up, sign in කියලා තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයා මුලින්ම sign up කියන එක තමයි දෙන්න ඕනේ. sign up කියන එකට දුන්නාට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ මොබයිල් නම්බර් එක ටයිප් කරන්න තැනක් තියෙනවා. ඉතින් මෙතනට ඔයාලගේ මොබයිල් නම්බර් එක දෙන්න. ඊළඟට referral code කියලා එකක් තියෙනවා. මේක නම් එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට ඔයාලට පුළුවන් මෙතන password කියලා තියෙනවා. මෙන්න මේ password කියන එකට ඔයාලට කැමති password එකක් දෙන්න. ඒ වගේම confirm password කියන එකට ඔයා මෙන්න මෙතන උඩින් දෙන password එකම ඒ විදිහටම මෙතනින් ටයිප් කරගන්න. ඊළඟට ඔයාලට මෙතනින් මෙන්න මේ හරි සලකුණක් දාන්න තියෙනවා. ඒ සලකුණ දාලි වෙලා activate කියන එක ටච් කරගන්න. ඊළඟට ඔයාලට දුන්න නම්බර් එකට OTP කෝඩ් එකක් එනවා. ඔයාලට කරන්න තියෙන්නේ එතන තියෙන නම්බර් 6 මෙතන ටයිප් කරලි වෙලා මෙන්න මේ sign up කියන බටන් එක ටච් කරන්න. ඊළඟට මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතන ඔයාලට mobile password කියලා දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලා ඔයාලා දුන්න ෆෝන් නම්බර් එක මේ මොබයිල් කියන තැනට ඔයා ටයිප් කරගන්න. ඊළඟට ඔයා එතන ටයිප් කරගත්ත පාස්වර්ඩ් එක මෙතෙන්ට දෙන්න. ඊළඟට මෙන්න මේ sign in කියන එක ටච් කරගන්න. ඊළඟට එන්න මෙන්න මේ වගේ තැනකට. ඉතින් මෙතන තියෙන්නේ ඔයාලගේ ප්‍රොෆයිල් එකේ විස්තර ටික දාගන්න. මෙතන උඩ ටච් කරලා වෙලා ඔයාලට පුළුවන් මෙතන ප්‍රොෆයිල් පික්චර් එකක් මාරු කරගන්න. ඒ වගේම මෙතන ඔයාගේ නම, ඊළඟට ඔයාලගේ පළාත, ඔයාලගේ දිස්ත්‍රික්කය, ඔයා යන ඉස්කෝලේ, ඒ වගේම ඔයා ඉන්න ශ්‍රේණිය මෙතනින් ඔයාලට විස්තර දාගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ finish කියන බටන් එක ටච් කරගන්න. අන්න ඒ ටික හරි විදිහට දාගත්තා නම් ඊළඟට මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් learning room, mining room, gaming room, language room, knowledge room, revision room සහ value room කියලා කැටගරි කිහිපයක් තියෙනවා මෙතන. ඉතින් අපි මෙන්න මෙතන learning room කියන එක ටච් කරගමු. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ මේකේ ෆ්‍රී ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් දවස් 7ක්. ඉතින් ඊට පස්සේ ඔයා මේ ඇප් එක පාවිච්චි කරන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලට පොඩි ගෙවීමක් කරන්න වෙනවා. අපි ඒ ගැනත් මේ වීඩියෝ එක ඉස්සරහට කතා කරමු. ඉතින් මට මේ ප්ලෑන් එක තව දවස් 5ක් තමයි ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන්. ඒ ගැන තමයි මේ මෙතන කියලා තියෙන්නේ. ඉතින් ඊළඟට මෙතන මෙන්න මේ විදිහට පෙන්නලා තියෙනවා. ඉතින් අපි මෙන්න මෙතන start trial කියන එක ටච් කරගමු. ඊළඟට ඔයාලගේ ශ්‍රේණිය ඔයාලා මෙතනින් සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් උදාහරණයක් විදිහට මම මෙතන 7 ශ්‍රේණිය තෝරගන්නවා. ඊළඟට මෙතන තියෙනවා අපේ විෂයන් ටික. ඉතින් මෙතනින් ඔයාලට කැමති විෂයක් තෝරගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට සිංහල තෝරගමු. මොකද කට්ටිය ගොඩකට සිංහල තමයි තේරෙන්නේ නැත්තේ. ඉතින් මේ විදිහට සිංහල තෝරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති ඒ සිංහල විෂයට අදාළව මෙන්න මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන වීඩියෝස් තමයි තියෙන්නේ. ඉතින් අපි මේ එකක් මේ විදිහට ටච් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ගෙදර ඉඳලම පාඩම් වැඩ ඔයාලට කරගන්න පුළුවන් මේ හරහා. මම මේ වීඩියෝ ටිකක් කියවන්නම් ඉස්සරහට. ඉතින් ඔයාලට පේන ඇති බොහොම ලස්සනට ඔයාලා ඇත්තටම ඉස්කෝලේ ඉඳගෙන ඉගෙන ගන්නවා වගේම බොහොම පැහැදිලිව සරලව ඔයාලට මේ ඇප්ලිකේෂන් එක හරහා ඔයාලට අවශ්‍ය කරන විෂය මෙතනදී ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට අපි මේ mining room කියන එකට ගිහිල්ලා බලමු. මේකෙදී ඔයාලට පුළුවන් ඔයාලගේ මයින්ඩ් එක චෙක් කරගන්න. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේකට ගියාට පස්සේ මේකෙදී ප්‍රශ්න අහනවා අපෙන්. ඉතින් මෙතන ලෙවල් කිහිපයක්ම තියෙනවා.
අපි මේ පළවෙනි ලෙවල් එකට ගියාට පස්සේ මේ විදිහට ස්ටාර්ට් කියලා තියෙනවා. මේකට ආවට පස්සේ ඔයාලගෙන් අහනවා ප්‍රශ්නයක්. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර හතරකුත් මෙතන යටින් වැටෙනවා. නිකන් ලක්ෂපති වැඩසටහන සහභාගී වුණා වගේ හැඟීමක් තමයි ඇති වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් උත්තරයක් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරන්න. ඉතින් ඔයාලා සිලෙක්ට් කරන උත්තරේ වැරදි නම් වැරදි කියලා පෙන්නලා මෙන්න මේ විදිහට හරි උත්තරේ මෙතනදී පෙන්නනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ප්‍රශ්න 10ක් තියෙනවා මෙතන. ඔයාලට මේ ප්‍රශ්න 10න් කීයකට උත්තර දෙන්න පුළුවන්ද කියලා බලා ගන්න. ඉතින් මම දැන් උදාහරණයකට තමයි මෙතන මම මේ උත්තර සිලෙක්ට් කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ මයින්ඩ් එක කොයි විදිහටද වෙන්නේ කියලා මෙතනදී චෙක් කරලා බලන්න. අපි යනවා ලැන්ග්වේජ් රූම් කියන එකට. මේකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඉංග්‍රීසි, ඒ වගේම ජර්මන් භාෂාව, ඒ වගේම තමිල් භාෂාව ඉගෙන ගන්න. ඒ භාෂාවන් වලට අදාළ ලෙසන් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඊළඟට අපි මෙන්න මේ knowledge room කියන එකට ගියාට පස්සේ මේකෙත් තියෙනවා ගොඩක් දේවල්, ඉලෙක්ට්‍රොනික්, ඒ වගේම chess, ඊළඟට කාලගුණ විද්‍යාව, මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒවයිත් අපිට මෙන්න මේ විදිහට ලෙසන් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික් පැත්තට ඔයාලා කැමති නම් මෙන්න මේ විදිහට යාළගේ ලෙසන් තියෙනවා. ඉතින් අපි උදාහරණයකට මේ වගේ එකක් ටච් කරාට පස්සේ සාමාන්‍ය විනාඩි 26ක වගේ වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. මේ වගේ වීඩියෝ ක්ලිප් වලට තමයි මෙයාලගේ ලෙසන්ස් හදලා තියෙන්නේ. ඉතින් ඔයාලා කැමති නම් ඒවා try කරලා බලන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ රිවිෂන් රූම් කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් 2018, 19, 20 සහ 21 කියන වසරවල් වල O level revisions තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ කැමති විෂයක් තෝරගෙන ඒ දේවල් බලන්න. මෙතන වැලියු රූම් කියන එක නම් තාම ඇවිල්ලා නැහැ. ඒ වගේම මෙතන උඩ ටච් කරලා ඉවෙලා ඔයාලට මෙන්න මේ ඇප්ලිකේෂන් එකේ විස්තර ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ටච් කරාට පස්සේ ඔයාගේ ප්‍රොෆයිල් එකේ විස්තර ටික බලා ගන්න පුළුවන් සහ ඔයාලගේ ප්‍රොෆයිල් එක ඔයාලට එඩිට් කර ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාලගේ ගෙදර ඇඩ්‍රස් එක, ඔයාගේ කැමතිම විෂය, ඔයාලගේ උපන්දිනේ, හැඳුනුම්පත් අංක, සෝෂල් මීඩියා ලින්ක්ස් වගේ දේවල් තියෙනවා නම් ඊමේල්, ඒ වගේම ඔයාගේ පවුලේ ඔයාගේ වැඩිහිටි කෙනෙක්ගේ තොරතුරු ටික මෙතන දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ ඉස්කෝලේ විස්තර ටික දෙන්න පුළුවන්. ඔයාලගේ ටීචර් කෙනෙක් ඉන්නවා නම් එයාගේ විස්තර ටික දෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔයා කැමති නම් මෙතන දාගන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපි බලමු මෙන්න මෙතන ටච් කරලා ඉවරලා. ඉතින් මෙතනදී ඔයාලට පේනවා ඇති කොයින්ස් එකතු කරගන්න පුළුවන් අපිට. ඉතින් අර ඉස්සෙල්ලා මම මුලදී පෙන්නනවා ඔයාලට මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඉතින් අන්න එතනදී ඔයා හරි විදියට ප්‍රශ්න වලට පිළිතුරු සපයුවොත් ඔයාලට කොයින්ස් දිනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කොයින්ස් වලින් ඔයාලට පුළුවන් මෙයාලගේ තියෙනවා ස්ටෝ එකක්. මෙන්න මේ ස්ටෝ එකට ගිහිල්ලා ඉවරලා බාණ්ඩ මිලදී ගන්න මේ තියෙන්නේ ස්ටෝ එක. ඉතින් ගොඩක් දේවල් තියෙනවා මෙතන. ඉතින් ඔයාලා පුළුවන් ඒවා try කරලා බලන්න. ඔයාලගේ coins මට්ටම ඉහළ දාගෙන. ඉතින් මෙතන settings වලට ආවට පස්සේ ඔයාලගේ settings වෙනස් කරගන්නත් ඔයාලට පුළුවන්. ඔයාලගේ theme එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම password එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම ගෙවීම් සඳහා කියලා කියන්නේ ඔයාලට පුළුවන් මෙයාලගේ plans මිලදී ගන්න. මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට පේනවා ඇති මෙයාලගේ මාස 3ට රුපියල් 1250ක පැකේජ් එකක් තියෙනවා. ඒ වගේම අවුරුද්දට රුපියල් 5000ක ප්‍රීමියම් පැකේජ් එකක් තියෙනවා. ඉතින් කැමති කෙනෙක්ට පුළුවන් මෙතනින් මුදල් ගෙවලා ඒ වගේ පැකේජ් එකකට සම්බන්ධ වෙන්න. ඒ වගේම හෙල්ප් සෙන්ටර් එක තියෙනවා. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙයාලගෙන් අහන්න පුළුවන්. ඒ වගේම ඔයාලට අනවශ්‍යයි නම් මේ ගිණුම අයින් කරලා දාන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා ඇනෝම් කරන භාණ්ඩ පිළිබඳ විස්තර මෙතෙන්ට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මෙතන කිසිම විස්තරයක් නැහැ. මොකද මම කිසිම භාණ්ඩයක් මෙතන ගෙන්නන්න දාලා නැති හින්දා. ඒකම තමයි මෙතනින් ඔයාලට පුළුවන් login out වෙන්න මේකෙන්. අපි නම් login out වෙමු. ඉතින් ආයිත් ඔයා මේකට login වෙනකොට ඔයාලට කරන්න තියෙන්නේ sign in වලට ගිහිල්ලා අර ඔයාගේ phone number එකයි password එකයි දීලා sign in වෙන එක. ඉතින් ඔන්න විදිහට තමයි ඇප්ලිකේෂන් එකේ විස්තර ටික තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා කොයි විදිහටද මේකේ තියෙන දේවල් කියලා අත්දැක බලන්න. ඔයා ඉගෙන ගන්න ඔයස් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉගෙනගෙන ඉවර වෙලා දැන්ට ජොබ් එකක් කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඩවුන්ලෝඩ් කරලා බලන්න. ඔයා දන්න කියන නංගිල මල්ලිලට මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා දෙන්න. ඉතින් ඒකම තමයි මේ වීඩියෝ එකේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ මම මේ ඇප් එකට අදාළ ලින්ක් එක දාලා තියන්නම්. ඔයාලට පුළුවන් එතකොට එතනින් ගිහිල්ලා මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා
තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එක subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. එතකොට මේ වගේම වැදගත් වෙන වීඩියෝස් ඔයාලට ඉතා ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට notification එකක් මාර්කෙන් ඒක දැනගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ඉතා ඉක්මනින් හමු වෙනකන් අද වීඩියෝ එකෙන් මේ විදිහට සමු අරගෙන යනවා. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ඉතා ඉක්මනින් හමු වෙමු. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. සියලු දෙනාටම සුබ දවසක්.